my YouTube channel. මේ vlog එක මම ඔයාලට කොටස් දෙකකින් ගේන්න හිතුවා. මොකද ගොඩක් දිග vlog එකක්. මේ පොසොන් vlog එකේ part 1. ඉතින් පොසොන් දවසේ මම කොහොමද spend කරේ කියලා ඔයාලට මේ vlog එකෙන් බලා ගන්න පුළුවන්. So before we leave, it's time to get ready. මම මෙන්න මේ sunscreen එක තමයි use කරන්නේ. මේක Jovis එකේ herbal sunscreen එක. මම ළඟදී තමයි sunscreen එකක් use කරන්න ඇත්තටම පටන් ගත්තේ. ඒක gel එකක් වගේ තියෙන්නේ. හොඳට absorb වෙනවා මූණට. ඒක absorb වුණාට පස්සේ මගේ eye makeup එකයි eyeliner එකයි lipstick එකයි ඔච්චරයි මම කරන්නේ. So මම දැන් eye shadows කරගන්නවා. හැමදාම වගේ මම ඉතින් කරන්නේ එකම routine එකකට red color තමයි ගන්නෙ. Like this. මේ vlog එක මට ටිකක් විශේෂයි. ටිකක් නෙමෙයි ගොඩක්. මොකද කාලයකට පස්සේ අපි මුළු family එකම එළියට යනවා පොසොන් එකට. ඉතින් අද දවසම එළිය තමයි අපි හැමෝම ගත කරන්නේ. Looking back at this day, මේ vlog එක මේ පොසොන් day එක මට හරිම special වුණා. මොකද මේ වගේ හැමෝටම එකතු වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මොකද හැමෝම ඉන්නේ out of country වගේ අපේ family එකේ. මේ පාර පොසොන් එකට හැමෝම වගේ ලංකාවේ හිටියේ. ඒ නිසා අපි suddenly මේක plan කරා. We don't always get moments like this. ඉතින් මේක හරිම ආදරණීය සතුට පිරුණු දවසක්. මත්මල් සීලා පාවේ පාවේ දැසේ දැවටේමා සිත්තම් වීලා මානෙත් මානේ සිනහේ සුවසේමා ලාහිරේ රංගෙවිලා සදා ස්නේහයේ මල් වෙයිබේුණා මම දැන් මේකප් එක කරගෙන ඉවරයි. දැන් කොණ්ඩේ හදන්න යන්නේ. පිපිහාත සුලගේ මුවගාව කැවසේ දෙතොලේ ලැබුම් සොය සොයා සඳරේ නොයායේ මුදු සීත පිරුණේ ලංවෙන්න මයිනෙත් පියා කොණ්ඩේ හදලා ඉවරයි. දැන් earrings දාගන්න යන්නේ.
පේනවනේ දැන් අපේ අම්මත් කොණ්ඩේ හදනවා එහා පැත්තෙන්. හරි මගේ මේකප් hair සේරම done. සේරම කළා ඉවරනට පස්සේ මම උඩ টොප් එක මාරු කරගත්තා. මට හිතුණා ඒක අරක පොඩ්ඩක් comfortable මදි වගේ. So I just want to be comfortable today. ඊට පස්සේ මගේ hand bag එක මම මේ hand bag එකට හරිම ආසයි මාර ආදරෙයි. මේකට අවශ්‍ය කරන බඩ ටිකක් දාගෙන මම ලෑස්ති වුණා. මේ තියෙන මගේ final look එක. මම උදේම නෑවා. නාලා තමයි කොණ්ඩෙත් හැදුවේ. මෙන්න මේ ටයිම් එකේදී වගේ අපිට අපේ අනිතාගෙන් කෝල් එකක් ආවා යාලා එන ගමන් කියලා. ඉතින් අපි පාරට ආවා යාලා එනකන් අපේ වාහනේත් ආවා. ඊට පස්සේ අපි වාහනේට නැගලා දැන් මේ අපි යන ගමන්. මට මේ වෙනකොට අයිඩියා එකක් නෑ අපි කොහෙටද යන්නේ කියලා. හැබැයි අපි යන ගමන් අපිට හම්බෙච්ච හැම දන්සලකටම වගේ ගියා. මේ දන්සල බෙලිමල් දන්සලක්. පොල් කට්ට බෙලිමල් දාලා හකුරුත් එක්ක දුන්නේ. හරිම රසයි. ඊට පස්සේ ඊළඟ දන්සල ඒක ඇවිල්ලා මම හිතන්නේ සුප් දන්සලක්. මං බිව්වේ නෑ අම්මලා ගත්තා. මේ අයිස්ක්‍රීම් දන්සලක්. අයිස්ක්‍රීම් දන්සලක පොලිමේ ඉන්නේ ෆෘට් ඇන්ඩ් නට් දුන්නේ. ඒක හරිම රසයි. අපි කටියම අයිස්ක්‍රීම් කෑවා. ඊට පස්සේ හරියටම ලන්ච් ටයිම් එකට අපිට බත් දන්සලක් හම්බුණා. ඉතින් අපි බත් දන්සලනොත් බත් කෑවා. ඒකේ තිබුණේ මෙන්න මේ දේවල් තමයි තිබුණේ බත් දන්සලේ. ඒක හරිම රසයි. ඊට පස්සේ අපි ආවේ පඬුවස්නුවරට. මෙහෙට කියන්නේ වැල්ලෑගල පඬුවස්නුවර කියලා හරිම ෆේමස්. අපි පාක් එකෙන් වාහනේ පාක් කරලා අර පාරක් තියෙනවා කන්දක් වගේ යන්න ඒ පන්සලට. අපි ඉතින් ඒ පාරේ ගියා. මේකේ යනකොට මෙහෙම පාර කියන්නේ ඔහොම තිබුණා. බහිනකොට ඒකේ ස්ටෙයා එකක් තියෙනවා බහින්න පඩි පෙළක්. ඉතින් එදා හොඳටම සෙනඟ හිටියා පොයේ හින්දා. වටපිටාව නම් හරිම ලස්සනයි. and here I found a friend also. මේ තියෙන්නේ එතන ඒ දේවාලය. හරිම ලස්සනයි. මෙන්න මේ මෙතන අර වල්ලි අම්මා කියලා තියෙන දේවාලය ඇතුලේ ගොඩක් සෙනඟ හිටියා. එතනට අපිත් ගියා. එතන නූල් ගැට ගැහුවා. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා මෙන්න මේ ලොකේෂන් එකට ගියා. මෙතන හරිම ලස්සනයි. හරිම කොළ පාටයි. ඒ වෙලාවේ පොඩි වැස්සකුත් ආවා. මේ තියෙන අපි එතනින් දේවාලයේ මොට්ටු තියලා ඊට පස්සේ ටිකක් එහාට වෙන්න තියෙන පොකුණක්. මේ පොකුණේ කවදාවත් වතුර හින්දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් සේරම බල්ලා කරලා ඉවර වෙලා අපි මෙතනින් පල්ලෙහාට බහලා වාහනේට ආවා. බහලා ඉවර වෙලා අපි වාහනේට නැගලා යන්න ලෑස්ති වුණා. ටික දුරක් යනකොට අපිට අග්ගලා දන්සලක් හම්බුණා. අග්ගලත් එක්ක කිරිකෝපි. මේ තියෙන්නේ කිරිකෝපි එක. කිරිකෝපි එකත් පීලා ඉවර වෙලා අපි ආපහු යන්න ලෑස්ති වුණා. මේ අපි ළඟට යන්නේ උමන්දාව පන්සලට. උමන්දාව පන්සලේ vlog එක මම ඊළඟ part එකෙන් ඔයාලට අරගෙන එන්න. Thanks for watching. See you in next vlog. Bye bye.